ඔන්න මම දැන් මේ ගෙනාපු මේ බාස්කට් එකේ තමයි දාගෙන ආවේ. බාස්කට් එකක් නෙමෙයි. ඔන්න මේක මම ගත්තා. මේක පෝච්චියක්. මම අර කියපු ඇපල් ට්‍රී එක දාන්න තමයි මේක ගෙනාවේ. ඊට පස්සේ මේකේ තියෙනවා මේ කේක් පැටිය. මෙහෙම non stick cake tin. මේක හොඳ එකක් ඇත්තටම. මම මේ කේක් ගැටි ගැන ඔයගොල්ලන්ට වෙනම වෙලාවක වීඩියෝ එකක් කරන් එන්නම්. පස්සේ අලුම් තමයි කියන්නේ කියලා මේක ඊස්ටර් වලට දැන් මේ ස්කෝල වලට ළමයින්ට මේ හදන්න ඊස්ටර් එකට මේ වගේ හැට්ස් හදලා ඒගොල්ලෝ ගෙනියනවා. මේ හැට් එකට ඩෙකොරේට් කරන්න මෙන්න බලන්න මේ වගේ ලස්සන මේක ඉන්නවා. අපි අරලා බලමු පොඩ්ඩක් මේක. සෙලෝ ටේප් එකක් දාලා තියෙනවා. බලන්න. මෙන්න මෙහෙමනේ. පේනවා නේද ඔයගොල්ලන්ට? පොඩි කුකුළු පැටවෝ කැරට් මේ පොඩි බිත්තර මේ වගේ තියෙනවා. එතකොට මේ හැට් එක මේක සරසලා මම ඔයගලන්ට පෙන්නන්නම්. ඊස්ට් එකට තාම නැහැනේ. ඒක ඊට පස්සේ මේ පොඩි බාස්කට් එකක් චුටි බාස්කට් එකක් මේක මම ගත්තා. කොබබ පෙන් අසනයි නේද ඒක. මම සාමාන්‍යයෙන් ඇත්තටම ආටිෆිෂල් මල් වලට කැමති නෑ එච්චරම. නමුත් මට හිතුණා මේක හරි ලස්සනයි කියලා ඒකද මම ගත්තා. බින්දින්න එපා. careful. මෙන්න මේ අලි දෙන්නව මම ගත්තා. ඒගොල්ලෝ එක්කෙනෙක් මට පවුන් 5.99ක් වුණේ 5.99. බලන්න දෙන හරි ලස්සනයි. මෙන්න මේ වගේ බලාගෙන කඩේ. මේ බලන්න චූටි මේ අර පහන් කණුවක් වගේ පොඩි එකක් තියෙනවා ලෑම්ප් එකක්. ඒකේ මේ ලයිට් එකක් තියෙනවා වගේ පේනවා. ඒක පොඩ්ඩක් බලන්න මම හිතන්නේ බැටරි වලින් වැඩ කරනවා ඇති කියලා හිතනවා. එහෙම නැත්නම් මේක ගලවන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. අපිට මේ ඉටිපන්දමක් දාගන්න මම හිතන්නේ චූටි ලයිට් එකක් තියෙනවා වගේ මෙන්න මෙහෙම තමයි ඒක තියෙන්නේ. ලස්සනයි නේ. අලි දෙන්නෙක්. මම හිතන්නේ මේ 5.50කට මේක ලාභයි කියලා තමයි මට හිතෙන්නේ. මේක තමයි ඉතින් අර ලොකු පොට් එක ඇපල් ට්‍රී එක දාන්න ගෙනාපු. මම ඒක ඉන්දුවට පස්සේ ඔයගලන්ට පොඩ්ඩක් පෙන්නන්න. මේක ටිකක් ලොකු එකක්. ඉතින් ඔය ටික තමයි ගත්තේ. එහෙනම් මගේ වීඩියෝ එක subscribe කරන්න. අය කියලා නම් මම පරිස්සමට ඉන්න. Bye. And don't forget to like.